හරි එතකොට මේ අපේ හතරවෙනි ස්ට්‍රක්චර් එක. එතකොට සාමාන්‍යයෙන් හතරවෙනි ස්ට්‍රක්චර් එක ධාරා විද්‍යුතයෙන් තමයි එන්නේ. පළවෙනි ප්‍රශ්නේ. වෝල්ට් මීටරයකින් විභවාන්තරය මැනීමේදී තියෙන ගැටලුව මොකක්ද? සාමාන්‍යයෙන් අපි පරිපථයක විභවාන්තරයක් මනින්න තියෙනකොට පාවිච්චි කරන්නේ වෝල්ට් මීටරය. හැබැයි ඒකේ පුංචි ගැටලුවක් තියෙනවා. මොකක්ද ගැටලුව? අපි සාමාන්‍යයෙන් පරිපථයක හරි මොකක් හරි එක වෝල්ට් මීටරයක් තියෙනකොට උපකල්පනය කරනවා එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් කියලා. හැබැයි අපි පාවිච්චි කරන වෝල්ට් මීටර වල අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් නෙමෙයි. ඒක පරිමිත අගයක්. එතකොට අපි වෝල්ට් මීටරයක් පරිපථයකට සම්බන්ධ කරන්නේ සමාන්තරගත වෙන්නේ. එතකොට අනන්තයක් වුණොත් ප්‍රතිරෝධය එයා හරහා ධාරාවක් ගන්නෙ නැහැ. එයා හරහා විභවාන්තරයක්. ඒතකොට පරිපථයෙන් එයාගේ ධාරාව වෙනස් කරන්නේ නැහැ. හැබැයි මෙයාට පරිපථයේ මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය පරිමිත අගයක් නිසා මෙයා පරිපථයේ ධාරාව තරමක් වෙනස් කරලා අර සත්‍යගයට වඩා වෙනස් විභවාන්තරයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒකයි තියෙන ගැටලුව. එතකොට අපි මේකේ ආන්සර් එක ලියුවොත් වෝල්ට් මීටරේ R. මෙතන සිම්පල් R වලින් කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. එයා පරිමිත අගයක්. ඒක නිසා එයා අර පරිපථයේ ධාරාව වෙනස් කරලා සත්‍යගයට වඩා වෙනස් අගයක් තමයි විභවාන්තරයට දෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. වඩාත් නිවැරදි විභවාන්තරයක් මැනීමට භාවිතා කරන්න පුළුවන් උපකරණය මොකක්ද? එතකොට දැන් වෝල්ට් මීටරයෙන් මන්නකොට පරිපථය ඇත්තට මේ අපි මනින ලක්ෂ දෙක හරහා තියෙන ඇත්ත විභවාන්තරය නෙමෙයි දෙන්නේ. වෝල්ට් මීටරය සම්බන්ධ කරන නිසා ඒ අග්‍ර දෙක අතර විභවාන්තරය පොඩ්ඩක් වෙනස් වෙලා ඒ වෙනස් වුණ අගය තමයි දෙන්නේ. මේක ගැටලුවක්නේ. ඒක නිසා අපිට ඊට වඩා නිවැරදිව විභවාන්තරයක් මැනගන්න විදිහක් තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් පරිපථයක් අපි කියන්නේ ගානකට වගේ අපි උපකල්පනය කරලා හදන්නේ වෝල්ට් මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් කියලා. එහෙනම් අපිට වෝල්ට් මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් වෙන එකක් තිබුණොත් කිසිම ගැටලුවක් නැහැ. අපි කියනවා මේකට පාවිච්චි කරනවා අපි විභවාන්තරය මනින්න වෙනම එකක්. අපි කියනවා මෙයා හරියට අනන්ත ප්‍රතිරෝධයක් තියෙන වෝල්ට් මීටරයක් වගේ කියලා. අන්න ඒ වගේ එකකදී අපිට විභවාන්තරය නිවැරදිව මැනගන්න පුළුවන්. එතකොට ඒ උපකරණය තමයි විභවමානය. එහෙනම් මේකට උත්තරේ විභවමානය. හරි. ඊළඟට අපිට දීලා තියෙන පරිපථ සටහනක් සම්පූර්ණ නැති පරිපථ සටහනක්. එතකොට මේකේ තියෙනවා E1 E2 කෝෂ දෙකක විද්‍යුත් ගාමක බලය සංසන්දනය කරන්න තියෙන්නේ. මෙයාගේ A ඉඳලා F දක්වා අවශ්‍ය ආයතනයන් මෙන්න මේකේ ඉඳලා 6 දක්වා තියෙන ලයිස්තුවෙන් තෝරලා තිත් කොටු මත අඳින්න. හරි. එතකොට දැන් කෝෂ දෙක විද්‍යුත් ගාමක බලය සංසන්දනය කිරීමක් තියෙන්නේ. එහෙනම් අපි මේකට අපි දන්න වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරනවා දන්නා කෝෂයක්. එහෙනම් මෙන්න මෙතෙන්ට අපිට F කියන හිස් තැනට එන්නේ දන්නා කෝෂය. හරි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ පස්වෙනි එක. හරි. ඊළඟට දැන් අපි කෝෂ දෙකක් පාවිච්චි කරනවානේ. මේ කෝෂ දෙක කොතෙන්ද සම්බන්ධ වෙන්න ඕනේ? මෙන්න මේ හිස් තැන් වලින් අපි දෙකක් සංසන්දනය කරනවානේ. එතකොට අපි දෙමං යතුරක් පාවිච්චි කරලා තමයි මෙන්න මේ කෝෂ දෙක එකම වෙලාවක පරිපථයට සම්බන්ධ කරගන්න. එතකොට අපිට පුළුවන් එක වෙලාවකට එක කෝෂයක් හරහා විතරක් ධාරාව යන විදිහට හදාගන්න. එහෙනම් මම මෙන්න මේ A සහ B කියන හිස්තැන් දෙකට අර අපි සංසන්දනය කරන කෝෂ දෙක සම්බන්ධ කරගන්න. එතකොට දැන් මෙතනදී ඕනනම් ඔයාලට මේක E1 වෙන්නත් පුළුවන්.
මේක E2 වෙන්නත් පුළුවන්. ඒතර මේක E1 වුණොත් මෙතන මෙයා E2. එහෙම නැත්නම් මේක E2 වුණොත් මෙතන E1. ඒක ප්‍රශ්නයක් නෑ ඔයාලා දාන විදිහට දාන්න. එතකොට මේ දෙන එකම වෙලාවක පරිපත්‍යයේදී අපි පාවිච්චි කරන්න අපි සම්බන්ධ කරගන්න මෙන්න මෙතෙන්ට x වලට එකක්. එතකොට දැන් අපිට මෙතන यार नंबर दे ගිබයිද හරි. එතකොට x අපිට මෙතන ලිස්ට් එකේ දීලා නැහැ. අපිට a ඉඳලා f දක්වා තමයි මාක් කරන්න තියෙන්නේ. හරි. ඊළඟට දැන් අපි මේකෙදී උත්ක්‍රමණය බලා ගන්න මේකට සම්බන්ධ කරන ගැලනෝමීටර් එක. ඒතර මෙතනදී අපි ගැලනෝමීටර් එක දානවනේ මෙන්න මේ c කියන හිස් තැනට. මෙන්න මෙතෙන්ට තමයි ගැලනෝමීටර් එක එන්නේ. කියන්නේ මෙතනින් තියෙන දෙවෙනි එක. ඊළඟට අපි ගැලනෝමීටර් එකට ශ්‍රේණිගතව සම්බන්ධ කරන ප්‍රතිරෝධයක් සහ ඒ වගේම ස්විචයක්. ඒ දෙක සමාන්තර ගතයි. එහෙනම් මම මෙතන D කියන ස්ථානට මෙතන ස්විච් එකක් දානවා. E කියන ස්ථානට ප්‍රතිරෝධයක් දානවා. හරි. එතකොට මෙතන මේ තියෙන්නේ 1 මෙතන ස්ථානට එන්නේ 6. එතකොට ඔන්න අපිට හිස්තැන් වලට අදාළව ලිස්ට් එකෙන් ඕනේ අයිතමයන් ටික ඇඳ. හරි. එතකොට මම මේක ලකුණු දෙන විදිහත් මෙහෙමම කියාගෙන යන්න. ඒතර මෙන්න මේ පළවෙනි එකේ මේ විභාන්තරය මැනීමේ තියෙන ගැටලුව. මෙන්න මේ වගේ ආන්ස් එකක් තියෙනවා නම් ඔයාලට 1 ලකුණක් දෙනවා. ඊළඟට මෙන්න මේ විභවමාන කියන ආන්ස් එක ගන්නාට තවත් ලකුණක් දෙනවා. ඊට පස්සේ මෙතන මෙන්න මේ A ඉඳලා F දක්වා තියෙන දේවල් ටික අඳිනවට ඔයාලට එකකට ලකුණු 1 ගානේ ලකුණු 6ක් දෙන්න. හරි. එතකොට මෙන්න මේ ටිකට 1 ගානේ මෙන්න මේ 6ට ලකුණු 6ක් හම්බ වෙනවා. ඒතර මෙතනදී ඔයාලා මතක තියාගන්න මෙන්න මේ කෝෂ අඳිනකොට හරි අග්‍රයන් දෙක හරියට සම්බන්ධ කරන්න. දැන් ධන පැත්තට සම්බන්ධ වෙන්නේ ධන අග්‍රය. ඍණ පැත්තට සම්බන්ධ වෙන්නේ ඍණ අග්‍රය. හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු. එතකොට ඒකේ යටතේ අපේ පළවෙනි ප්‍රශ්නය x සඳහා සුදුසු උපකරණය නම්බලයා හිස්තැන මත අඳින්න. එතකොට මම කලින් මේක කියද්දිත් කිව්වා අපිට පුළුවන් කෝෂ දෙකම පරිපථයට සම්බන්ධ කරලා එක වෙලාවක එක කෝෂයක් කරහා ධාරාවක් යන විදිහට හදාගන්න. ඒකට අපි පාවිච්චි කරන්නේ දෙමං යතුරක්. මේ උත්තරේ ගන්නවටත් ඔයාලට හම්බෙනවා ලකුණු 1ක්. හරි. ඊළඟ ප්‍රශ්නේ R ප්‍රතිරෝධය භාවිතා කරන්නේ කුමකටද කියලා සඳහන් කරන්න. R ප්‍රතිරෝධය කියන්නේ මෙන්න මේක. මෙන්න මේ හිස්තැනට දාව ප්‍රතිරෝධය තමයි R. එතකොට ඇයි අපි මේ R කියන ප්‍රතිරෝධය භාවිතා කරන්නේ? අපි දන්නවා මේ පරීක්ෂණයට අපි පාවිච්චි කරන්නේ මැදබින්දු ගැලනෝමීටර්. මෙයා හරි සංවේදී එකක්. එතකොට මෙයා හරහා ලොකු කරන්ට් එකක් ගියොත් මෙයා පිච්චෙන්න පුළුවන්. ඒතර දැන් අපි මෙතන සන්තුලන අවස්ථාවේදී පාඨාංකයක් ගන්න කරන්නේ. හැබැයි මේක අපි මුලින්ම කරගෙන යනකොට මේක හරහා ඊටාම විශාල කරන්ට් එකක් යනවා. ඒක නිසා ඒ වෙලාවේදී මේක පිච්චෙන්න බලනවා. ඒක වළක්ව ගන්න තමයි අපි කරන්නේ මොකක්ද? මේ විදිහට ආරක්ෂක ප්‍රතිරෝධයක් R පාවිච්චි කරනවා. හරි. එහෙනම් මේකෙදි ප්‍රතිරෝධය භාවිතා කරන්නේ මොකක් නිසාද? ගැලනෝමීටරය හරහා විශාල ධාරාවක් ගලා යාමෙන් එය හානි වීම වළක්ව ගන්න. අපි ඒක නිසා තමයි යාට කියන්නේ ආරක්ෂක ප්‍රතිරෝධය කියලා. හරි. එතකොට මෙන්න මේකට සමාන උත්තරයක් ඔයාලා දීලා තියෙනවා නම් ඔයාලට හම්බෙනවා මේකට ලකුණු 2ක්. හරි. ඊළඟ ප්‍රශ්නේ දන්නා කෝෂයේ විදුත්ගාමක බලයට වඩා කෝෂවල විදුත්ගාමක බලය අඩු හෝ වැඩි වෙන්න ඕනේද?
හරි. මේක තමයි අපි දන්නා කෝෂය කියලා කියන්නේ. එතකොට එයාගේ විදුත් ගාමක බලයට වඩා මෙන්න මේ E1 E2 කියන කෝෂවල විදුත් ගාමක බලය අඩු වෙන්න ඕනේද වැඩි වෙන්න ඕනේද කියලා ගහනවා. එතකොට දැන් මේ අපි දන්නා කෝෂයේ විදුත් ගාමක බලයනේ මෙන්න මේ කම්බිය පුරාවට ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එතකොට ඒකේ විභවාන්තරය මෙන්න මේ කෝෂවල E1 E2 කියන කෝෂවල විභවාන්තරයට සමාන විභවාන්තරයක් අනිවාර්යයෙන්ම මේ කම්බිය හරහා තියෙන්න ඕනේ. ඇත්තට ඊට වැඩි විභවාන්තරයක් තියෙන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? E1 E2 කියන කෝෂවල විදුත් ගාමක බලයට වඩා මෙන්න මේ දන්නා කෝෂයේ විදුත් ගාමක බලය වැඩි වෙන්න ඕනේ. මෙතන අහලා තියෙන්නේ දන්නා එකට වඩා අනිත් කෝෂවල විදුත් ගාමක බලය මොකක්ද වෙන්න ඕනි කියලා. එතකොට ඒක අඩු වෙන්න ඕනේ. මෙන්න මේ උත්තරේ ගන්නවටත් ඔයාලට ලකුණු එකක් තියෙනවා. හරි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ පරීක්ෂණය ආරම්භයේදී කළ යුත්තේ මොකක්ද කියලා අහන්න. එතකොට අපි මේ පරීක්ෂණය ආරම්භ කරනකොට සම්බන්ධ කරලා අපි ඉස්සෙල්ලාම මේ සන්තුලන දිග හොයන්න කලින් අපේ ස්පර්ශක යතුර අර විභවමාන කම්බියේ මුලින් සහ අගින් මෙන්න මේ පොයින්ට්ස් දෙකෙන් තියලා බලනවා මේ ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය දර්ශකය දෙපැත්තටද උත්ක්‍රමණය වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි එක පොයින්ට් එක තියෙනකොට එක පැත්තකට උත්ක්‍රමණය වෙන්න ඕනේ. අනිත් පොයින්ට් එකේ තියෙනකොට අනිත් පැත්තට උත්ක්‍රමණය වෙන්න ඕනේ. එතකොට අර අපි කලින් ප්‍රශ්නේ කියවනේ මේ අපි ගන්න කෝෂවල විදුත් ගාමක බලය දන්නා කෝෂයේ විදුත් ගාමක බලයට වඩා අඩු වෙන්න ඕනේ කියලා. එතකොට දැන් ඔකේ වැඩි වුණොත් එහෙම ඔන්න මේ වගේ පාට අංකයක් අපිට හම්බ වෙන්නේ නැහැ. වගේම පරිපථය විසන්ධි වෙලා වගේ තියෙන අවස්ථාවක. හරි. අර කියපු විදිහට ඒ වගේම ද්විතීක පරිපථය අග්‍රමාරු කළ සම්බන්ධ කරලා තියෙනවා නම් අන්න ඒ වගේ දෙයක් වුණොත් එහෙම මේ උත්ක්‍රමණය දෙපැත්තට වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒ වගේ වැරද්දක් තියනවාද කියලා බලන්න මොකක්ද කරන්න ඕනේ මේක කරන්න කලින් අර විදිහට අපි ස්පර්ශකය යතුර දෙපැත්තෙන් තියලා බලන්න ඕනේ උත්ක්‍රමණය දෙපසට වෙනවද කියලා. එහෙම වෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට සන්තුලන දිගක් හොයාගන්න පුළුවන්. එහෙම වෙන්නේ නැත්නම් අපිට සන්තුලන දිගක් හොයාගන්න බෑ. හරි. එහෙනම් ඒකට ආන්සර් එකත් මම ලියනවා. හරි. එතකොට මෙන්න මේ උත්තරේ ලියනකොට ඔයාලට ලකුණු එකක් දෙනවා. හරි. ඊළඟ ප්‍රශ්න පස්වෙනි එක xp ට සම්බන්ධ කළ විට සන්තුලන දිග L1 හා q ට සම්බන්ධ කළ විට සන්තුලන දිග එතන මෙන්න මෙතන එන්න ඕනේ L2 කියලා. L2 නම් E1 E2 L1 L2 අතර සම්බන්ධ වෙන ප්‍රකාශනයක් ලියන්න කියලා. හරි. එතකොට දැන් අපි මෙතන කියවනේ මෙතන A සහ B ට උන්නම් උඩට E1 දාන්න පුළුවන් යටට E2 දාන්න පුළුවන්. නැත්නම් උඩට E2 දාලා යටට E1 දාන්න පුළුවන්. හරි. මම ගන්නවා මේකේ A ට දාලා තියෙන්නේ E1 B හිස්තැන්ට දාලා තියෙන්නේ E2 කියලා. හරි. එතකොට P ට සම්බන්ධ කරනවා කියන්නේ x හරි. එතකොට මේ කියලා තියෙන විදිහට ලස්සන අංශයක් ගන්න ඕන නිසා මම මේක මාරු කරලා ගන්නවා. මම ගන්නවා A පොසිෂන් එකට E2 ගන්න B එකට E1 සම්බන්ධ කරන්න කියලා. හරි. බලන්න XP ට සම්බන්ධ කරාම සන්තුලන දිග L1යි. P කියන්නේ B ට සම්බන්ධ වෙන තැන. ඒ කියන්නේ මෙන්න මෙතන. E1ට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට P
P ට සම්බන්ධ කරනවා කියන්නේ ඒ වෙලාවේදී ධාරාව, ඒ කියන්නේ සන්තුලන දිග ලැබෙන්නේ E1 කියන කෝෂයට අදාළව. එතකොට අපි මේ විභවමාන කම්බියට ගණනය කරලා තියෙනවා මොකක්ද? විභව අනුක්‍රමණය K කියලා අගයක්. එතකොට ඔන්න ඒක ඇසුරෙන් තමයි අපි මේ ප්‍රකාශනය ගන්න ඕනේ. දැන් අපි සන්තුලන දිගක් හොයාගෙන තියෙනවානේ. විභව අනුක්‍රමණය කියන්නේ ඒකක දිගක් හරහා විභව බැස්ම. එතකොට එයාව මම සන්තුලන දිගෙන් ගුණ කරොත් මට ඒ දිගට අදාළව විභව අන්තරය හොයාගන්න පුළුවන්. එහෙනම් ඒක තමයි මේ E එකට එන්නේ. එහෙනම් මම ලියනවා එකෙන් ප්‍රකාශනය පළවෙනි එක E1 සමානයි KL1. මොකද ඒකට අදාළව සන්තුලන දිග එක. මේක මම පළවෙනි ප්‍රකාශනය කියලා ගන්න. ඊට පස්සේ කියනවා Q ට සම්බන්ධ කළාම සන්තුලන දිග L2ලු. Q ට සම්බන්ධ කරනවා කියන්නේ ඒ වෙලාවේදී සන්තුලන දිග එන්නේ මට E2ට අදාළව. එහෙනම් ඒ ප්‍රකාශනය මම ලියනවා E2 සමානයි KL2. මේක මම දෙවැනි ප්‍රකාශනය කියලා ගන්න. මම කරන්නේ පළවෙනි ප්‍රකාශනය දෙවැනි ප්‍රකාශනය බෙදනවා. එතකොට මට එන්නේ E1 බෙදීම E2 සමානයි L1 බෙදීම L2 කියලා. එහෙනම් මෙන්න මේක තමයි මම හොයාගන්න ඕනේ ප්‍රකාශනය. එතකොට ඔයාලා මෙන්න මේ ප්‍රකාශනය හොයාගන්නවට ඔයාලට ලකුණු දෙකක් තියෙනවා. හරි. ඊළඟට අපි 6 වෙනි ප්‍රශ්නේ. මේක අපිට L1 L2 E1ට අගයන් තුනක් දීලා තියෙනවා. අපිට කියනවා E2 විදුත්ගාමක බලය හොයන්න. එහෙනම් අපි කලින් එකේ හොයාගත්ත ප්‍රකාශනයට මෙන්න මේ වැලියුස් ටික ආදේශ කරන්න දෙන්න. හරි. මම ලියාගත් ප්‍රකාශනය E1 බෙදීම E2 සමානයි L1 බෙදීම L2. දැන් කලින් එකේ අපිට මේක මාරු කරලා ගන්නත් පුළුවන්. Aට E1 සම්බන්ධ කරලා Bට E2 ගන්න වෙන්නත් පුළුවන්. හරි. එතකොට මෙන්න මෙතන ප්‍රකාශනය මාරු වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? Aට E1 ගත්තා නම් එතකොට ඒ වෙලාවේ මට එන්නේ E1 සමානයි KL2 කියලා. ඊට පස්සේ Bට E2 ගත්තා නම් මට එන්නේ E2 සමානයි KL1 කියලා. එහෙම ගත්තම මට එන්නේ E1 බෙදීම E2 සමානයි L2 බෙදීම L1 කියලා. ඒතකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒ විදි දෙකෙන් එක විදිහකට ලියලා දෙන්නයි ඕනේ. මම මේ පළවෙනිට ගත ප්‍රකාශන විදියට යනවා. හරි. දැන් තියෙන්නේ වැලියුස් ආදේශ කරන්න. මට E1 දීලා තියෙනවා වෝල්ට් 10යිලු. මම හොයා ගන්න ඕනේ E2. L1 සෙන්ටිමීටර් 40යි. L2 සෙන්ටිමීටර් 20යි. දැන් මෙතන අපි SI යුනිට්ස් වලින් ආදේශ කරන්න ඕනේද? නැහැ. හේතුව මොකද්ද? කැපිලා යන. එතකොට මෙන්න මෙතන දෙකක් ඉතුරුයි. මට එනවා E2 කීයද? 5 වෝල්ට් කිය. එහෙනම් ඔන්න E2 විදුත්ගාමක බලය හොයාගත්තා. මේක හොයාගන්නවට ඔයාලට ලකුණු එකක් තියෙනවා. ඒතර දැන් කෙනෙක්ට පුළුවන්නේ අපි අර දෙවෙනියට හදපු ප්‍රකාශනය ගන්න. මෙන්න මේක. ඒකේ විදියට ගත්තොත් අපි බලමු. එතකොට මම එන්නේ මෙතන E1 දීලා තියෙනවා 10 වෝල්ට්. E2 හොයන්න ඕනේ. L2 සමානයි 20 සෙන්ටිමීටර්. L1 සමානයි 40 සෙන්ටිමීටර්. එතකොට මම මේක සුළු කරලා ගත්තම මට ඒකෙන් එන්නේ E2 20 වෝල්ට් කියලා. හරි. ඒ විදිහට ගන්න කෙනෙක්ට. ඒතර එහෙම ගත්තොත් එතෙන්ට එන්නේ ලකුණු 1යි. හරි. ඔය විදි දෙකෙන් එක විදිහකට හොයන්න තියෙනවා. හරි. ඊළඟට අපේ අන්තිම ප්‍රශ්නේ 7 වෙනි එක. E1 E2 ශ්‍රේණිගතව සම්බන්ධ කළාම සන්තුලන දිග 65 සෙන්ටිමීටර් කම්බියේ ආන්ත ශෝධනය ගණනය කරන්න ඕනේ. හරි. එතකොට මොකක්ද මේ තියෙන්නේ කියලා බලමු. දැන් අපිට පළවෙනියටම ඉස්සෙල්ලාම අවස්ථාවේ E1 E2 වෙන වෙනම සම්බන්ධ කරපුවාට පස්සේ ඒ දෙකට අදාළ සන්තුලන දිගවල අපිට දීලා තිබ්බා. දැන් මෙතන E1 E2 දෙකම එකපාර ශ්‍රේණිගතව සම්බන්ධ කරාම සන්තුලන දිගත් දීලා තියෙනවා. හරි. ඊතර මම බලමු E1 විතරක් සම්බන්ධ කරපු අවස්ථාවට අදාළ ප්‍රකාශනයක් ලියන්න. E1 සමානයි K කියන්නේ විභවානුක්‍රමණය L1 ධන E1. ඒ වෙලාවේ ආන්ත ශෝධනය. මම මේක 1 කියලා ගන්න. ඊට පස්සේ E2 විතරක් සම්බන්ධ කරපු වෙලාවට ප්‍රකාශනය K L2 ධන E2. මම මේක දෙවැනි ප්‍රකාශනය කියලා ගන්න. ඊට පස්සේ අපි E1 E2 දෙකම ශ්‍රේණිගතව එකට සම්බන්ධ කරානේ. ඒ වෙලාවේ මුළු විභවාන්තරය E1 ධන E2යි. K මම මේ වෙලාවේ සන්තුලන දිග L3 කියලා ගන්නවා. ආන්ත ශෝධනය E3 කියලා ගන්න.
එතකොට දැන් මේ අවස්ථා 3 ගත්තම මෙන්න මේ තුන්වෙනි අවස්ථාවේ E1 E2 මම ශ්‍රේණිගතව එකටම සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවල මම එකපාරකට එක ගාන තමයි සම්බන්ධ කරේ. හැබැයි මේ දෙක එකතු කරාම මෙන්න මේ තුන්වෙනි එකටම සමාන වෙනවනේ. එහෙනම් මට ලියා ගන්න පුළුවන් 1 ධන 2 සමානයි කියලා 3ට. එතකොට මම මේක ලියනවා. මට මෙන්න මේ විදිහට ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන්. හරි. දැන් හැබැයි මම දන්නවා මේ අවස්ථා තුනේම ආන්ත ශෝධනය මොකක්ද? එකම අගයක්නේ. වෙනස් වෙන්නේ නැහැ. E1 සමානයි, E2 සමානයි, E3යි. ඒක මම E කියලා ගන්නවා. කියලා අරගෙන මේකට ආදේශ කරාම මට ඒක E1යි ඉතුරු වෙන්නේ. හරි. K ට K. මොකද දැන් හැම වෙලාවෙම K දිනනවා. K කැපිලා යනවා. එතකොට මට අවසානයේ ප්‍රකාශනයක් එනවා E සමානයි L3 ඍණ බ්‍රැකට්ස් ඇතුලේ L1 ධන L2. එතකොට මෙන්න මේ ප්‍රකාශනය හොයාගන්න තියෙනවා. ඊට පස්සේ අපි අර කලින් ගණන් වල අපි හොයාගත්ත අගයන් ටික ආදේශ කරන්න තියෙනවා. එතකොට මම පළවෙනි එකේ හොයාගත්ත පළවෙනි විදිහට මම හොයාගත්ත අගයන් ටික තියෙනවානේ L1 සහ L2ට. ඒව ටික ආදේශ කරන්න තියෙන්නේ අපි බලමු. L3 තමයි 65 සෙන්ටිමීටර්. L1 අපිට කියලා තිබ්බේ 40 සෙන්ටිමීටර් කියලා. L2 20 සෙන්ටිමීටර්. එතකොට 65න් 60ක් අඩු කරන්න තියෙනවා. අන්ත ශෝධනය කීයක් කියලා දෙන්නේ? මට සෙන්ටිමීටර් 5ක් කියලා එන්නේ. එතකොට මෙන්න මේ ටික කරලා ෆයිනල් ආන්සර් එක ගන්න මෙන්න මේ ටිකට ලකුණු 3ක් හම්බ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒකට ආන්සර් එක දෙන්නේ. ඒකත් අපිට මෙන්න මේ ප්‍රකාශනය ගන්න යන තැනට එනකම් අර දෙවෙනි විදිහට හදාගෙන එන්නත් පුළුවන්. ඒ විදිහට හදාගෙන ආවත් අර උත්තරයක් එනවා. හරි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපේ හතරවෙනි ස්ට්‍රක්චර් එසේ එකට ප්‍රශ්න ටික අහන්නේ සහ ලකුණු දෙන විදිහත් පෙන්වුවා. එතකොට ධාරා විද්‍යුතයේ විභව මානය ඇසුරෙන් තමයි ප්‍රශ්නයක් මේකේ තියෙන්නේ. හරි මම හිතනවා හැම කෙනෙක්ටම තේරෙන්නේ නැති කියලා. මේ තියෙන්නේ ස්ට්‍රක්චර් එකේ අන්තිම එක.